Hi everyone, right. Today I'm gonna give you nice three idioms. ලස්සන idioms තුනක් කියලා දෙනවා. In a nutshell. මොකද in a nutshell කියන්නේ? In a nutshell ගෙඩි කට්ට? No. In a nutshell කෙටියෙන් කියන්නේ. Please tell me in a nutshell about yourself. ඔයාගෙන කෙටියෙන් කියන්නේ. Right. අපිට කියන්න පුළුවන්. කෙටියෙන් කියන්නේ in a nutshell. The nutshell of this story is මේ කතාව කෙටියෙන් කියලා කියන්න පුළුවන්. Right. ඒතකොට in a nutshell කියන්නේ කෙටියෙන්. Right. In a black and white. මොකද මේ in a black and white? කළු සුදු? In a black and white. In a black and white කියන්නේ ලියවිල්ලෙන් ලිඛිතව දෙන්න. Right. අපිට කියන්න පුළුවන් ඔහුගේ වචන විශ්වාස කරන්න එපා. ලියවිල්ලෙන් ගන්න. How to say? Don't trust just words. Right. Don't trust just words. වචන විශ්වාස කරන්න එපා. Get it in a black and white. Get it in a black and white. Right. ලියවිල්ලෙන් ගන්න. Black and white කියන්නේ ලියවිල්ලෙන්. Right. ඊට පස්සේ next one you can say අපිට කියන්න පුළුවන් kick the bucket. මොකද kick the bucket? Kick the bucket bucket එකට පයින් ගැව්වා? No. joke එකට ඔය කියන්න පුළුවන් funnies වලකච්චන් ගැව්වා. Right. මැරුණා කියන එක. Okay. ඔයාලට කියන්න පුළුවන් the old man of the story kick the bucket. Old man of the story kick the bucket. කතාවේ වයසක මිනිස්සයා වලකච්චන් ගැව්වා මැරුණා කියන එක. Right. My dog kicked the bucket last week. මගේ බල්ලා ගිය හැටි නැති වුණා. Kick the bucket. Kick පයින් ගැවුවනේ බකට් එකට. Kick the bucket කියන්නේ නැති වුණා. Right. එහෙනම් මේ වගේ idiom style භාෂාවේ ගොඩක් තියෙනවා. එකකින් දෙකකින් ඉවර කරන්න බෑ. මේක foreigners ලා ගොඩක් use කරනවා විදේශ රටවල් වල. Right. මෙහෙත් use කරනවා. ඔයත් ඉගෙන ගන්න මේ ගොඩක් තියෙනවා idiomatics අපි ඉදිරියේදී ගොඩක් දේවල් වලට කියලා දෙනවා. Idiomatic expressions භාෂාව පොෂ් කරගන්න ලස්සනට කතා කරන්න අවශ්‍යයි. Right. What are the අද ඉගෙන ගත්තේ in a nutshell කෙටියෙන් in black and white ලියවිල්ලෙන් kick the bucket වලකච්චන්. Okay, bye.